අපේ ජීවිතයත් හරියට ෆීනික්ස් කුරුල්ලගේ ජීවිතය වගේ. පුරාවෘත්තවලට අනුව ෆීනික්ස් කුරුල්ලා වයසට ගියාම එයාගේ පියාපත් දුර්වල වුණාම එයා උස කන්දක් උඩ නගිනවා. කවුරුත් නොසිතූ දෙයක් එයා කරනවා. ඒ තමයි එයා විසින් හදාගත්ත කැදැල්ලට ගිහිල්ලා එයාම ගිනි තියා ගන්නවා. අවසානයේ එක මලු ගොඩක් හැමෝම හිතනවා ෆීනික්ස් ඉවරයි. එයා මැරුණා. හැබැයි එතන ඇතුළේ වෙන්නේ වෙන දෙයක්. එයා එයාගේ පරණ පියාපත් ගිනි තියාගෙන නැවත නැගී සිටිනවා. මොකද ෆීනික්ස් දන්නවා අලුත් වෙන්න නම් අලුත් ගමනක් පටන් ගන්න නම් පරණ දේ ගිනි තියා ගන්නව වෙනවා. ඉවර කරන්නව වෙනම කියලා. ඒ වගේ තමයි ඔයාටත් 2025 වර්ෂය ගිනි ගත්තේ ඔයාගේ පරණ දුර්වලකම්, ඔයාගේ බියතෙන්, ඔයාගේ නරකතෙන්, ඔයා රැවටුණු තෙන්, ඔයා නැගිටින්න ඕනි අලුමතින් නැගිටුණු ෆීනික්ස් කුරුල්ලෙක් වගේ. දැන් ඔයා ඉන්නේ අලුමත වෙන්න පුළුවන්. නමුත් ඒ අවසානේ නෙවෙයි. ඔයා අලුමතින් නැගී සිටින්න ඕනි. ඔයා අලුමතින් ගින්දර මතින් මියදුණු කෙනෙක් නෙවෙයි. ඒ මතින් නැගිටුණු අලුත් ෆීනික්ස් කුරුල්ලෙක් වෙන්න ඕනි. ඔයාගේ ගමන 2026 නව ජවයකින් අරබන්න ඕනි. ඔව් මේ එළවිලා තියෙන්නේ ඔයාගේ අවුරුද්ද අලු ගසා නැගී සිටින්න.